ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් තම ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව යමක් පැවසුවොත් අපි ඒ ගැන බොහෝ සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඇතැම් විට අපි ඒ ගැන සතුටු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවෙන් 3/1 පමණ භූමි භාගයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමාණයට වඩා 3/1කටත් අඩු භූමි භාගයක් ඇත්තා වූ ඊශ්‍රායෙල් රට පිළිබඳව දිනපතාම ප්‍රධාන ප්‍රවෘත්ති මැවෙන බව ඔබත් මමත් හොඳින්ම දන්නවා. මෙය ඇත්තෙන්ම පුදුම සහගත දෙයක් නේද? ඒ වගේම වර්තමානයේ ඊශ්‍රායෙල් රට යුද්ධයකට පැටලවී සිටින්නා වූ ඉරානය එක්ක සංසන්දනය කර බැලුවොත් අපිට පෙනෙනවා ඉරානයේ භූමි භාගයෙන් 40කින් එකක පමණ කුඩා ප්‍රමාණයක් තමයි ඊශ්‍රායෙල් භූමි භාගය. ඒ වගේම ජනගහනය සංසන්දනය කළොත් 10න් එකකටත් අඩුයි ඊශ්‍රායෙල්හි ජනගහනය ඉරානයේ ජනගහනයට වඩා. හමුදා ශක්තිය බැලුවොත් ඉරානයේ හමුදා ශක්තිය හමුදා බටයන් 6 ලක්ෂය ඉක්මවනවා. නමුත් ඊශ්‍රායෙල්හි හමුදා බටයන් සංඛ්‍යාව 1,70,000යි. කවුරුත් දන්නා වූ සංඛ්‍යාලේඛන මේ දේවල්. මේ හැම දෙයකින්ම අපිට පෙනෙනවා ඊශ්‍රායෙල් පුදුම ආකාරයේ රටක් බව. මේ පිළිබඳ විවිධ මතිමතාන්තර මාධ්‍ය ඔස්සේද තවත් විවිධ තොරතුරු සපයන්නන් ඔස්සේ අපට ලැබෙනවා. ප්‍රිය මිතුරු මිතුරියනි, අද දවසේදී මා ඔබ ඉදිරිපිට තබන්නට උත්සාහ කරන්නේ ඔබව දැනුවත් කිරීමයි මේ ඊශ්‍රායෙල් නැමැති රට පිළිබඳව. ඊශ්‍රායෙල් රටේ අතීතය, වර්තමානය සහ අනාගතය කියන මාතෘකාව යටතේ යමක් සඳහන් කරන්න සිටුවේ ඒ නිසයි. ඇත්තෙන්ම ඊශ්‍රායෙල් රට පුදුමයට අපව පත් කරන්නා වූ රටක් බව ඇත්තටම අපි පිළිගන්නට වෙනවා. ඊශ්‍රායෙල් රටේ ආරම්භයේ සිට අද දවස දක්වා කෙටියෙන් මම ඔබට සඳහන් කරන්නට යනවා. මන්ද බොහෝ විට අපිට අසන්නට ලැබෙනවා ඊශ්‍රායෙල් ජාතිය තමන්ට අයිති නැති රටක් අත්පත් කරගෙන මේ මෑත කාලයේදී එහි පදිංචි වී සිටින්නා වූ ජනතා කොට්ටාසයක් හැටියට සමහර විට හඳුන්වනු ලබනවා. මෙය ඇත්තෙන්ම දුර්ව අවබෝධය නිසා කරන්නා වූ චෝදනාවක්. මෙහි ඉතිහාසය මීට වඩා ගොඩක් වෙනස්. දැන් මම කාල වකවානු සහිතව මේ ගැන ඔබට ප්‍රකාශ කරන්නට යනවා. මේ කාල වකවානු පිළිබඳව මා හැම දෙයක්ම සංසන්දනය කොට ලබා ගන්නට පාදක කරගන්නේ ශුද්ධ වූ බයිබලයේ තිබෙන්නා වූ ඊශ්‍රායෙල් ඉතිහාසයයි. ඊශ්‍රායෙල් ඉතිහාසයේ පමණක් නොව මේ ලෝකය අපගේ පෘථුවිය ආරම්භයේ පටන් එහි මනුෂ්‍යයා ජීවත් වීමට පටන්ගත් දවසේ ඉඳලා සියලු විස්තර ශුද්ධ වූ බයිබලයේ තිබෙනවා. දැන් ශුද්ධ වූ බයිබලයේ තිබෙන්නා වූ ඒ ඓතිහාසික විස්තරයට අනුව ක්‍රිස්තු පූර්ව 1950 තමයි ලෝකයේ පළවෙනි මිනිස් ශිෂ්ටාචාරය වන මෙසොපොතාමියානු ශිෂ්ටාචාරයේ ජීවත් වුණා වූ ආබ්‍රහම් නම් මිනිසෙක්, ඔහුගේ නම ආබ්‍රම්, ඔහුව කැඳවා දෙවියන් වහන්සේ අහස පොළොව මැවූ ජීවමාන දෙවියන් වහන්සේ ඔහුට හෙළිදරව් වී ඔහුව කැඳවනවා එප්‍රාත් ගංගාව හරහා ඇවිත් කානාන් දේශයට පිවිසෙන්නට. ඔහු එම වචනයට කීකරු වෙලා කානාන් දේශයට එනවා. මේ කානාන් දේශය තමයි වර්තමානයේ අප පලස්තීන දේශය කියලා හඳුන්වන භූමි භාගය. එයට සාක්ෂි ඇති තරමටම තිබෙනවා. ඉතින් 1950 පමණ එසේ පැමිණියා වූ මේ මිනිසා තම පවුල විශාල වෙලා ජාතියක් බවට පත් වෙනවා. ඉන්පසු එම දේශයේ තිබෙන මහා සාගතයක් නිසා ක්‍රිස්තු පූර්ව 1660 පමණ මේ මුළු ඊශ්‍රායෙල් පවුලම මිසරයට යන්නට සිදු වෙනවා විදේශීගත වෙලා සිටින්නට. 1660 දී පමණ. එතකොට හිටියේ ආබ්‍රහම්ගේ මුණුබුරා වන යාකෝබ්. ඉතින් යාකෝබ්ගේ මුළු පවුලම මිසරයට ගියා.
ඉන් පසු බොහෝ කලක් ගත වෙලා 1450 ක්‍රිස්තු පූර්ව 1450 පමණ මෝසෙස් නැමැති ඒ අද්විතීය නායකයාගේ නායකත්වයේ යටතේ තමයි මේ ඊශ්‍රායෙල් පවුල ඊශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල්කමින් මිදී යලි තමාගේ පොරොන්දු දේශය වන කානාන් දේශයේ නොහොත් වර්තමාන පලස්තීන දේශයට එන්නට ගමන ආරම්භ කළේ. නමුත් ඔවුන් එම දේශයට ඇතුල් වුණේ ඊට අවුරුදු 40කට පස්සේ ක්‍රිස්තු පූර්ව 1407 දී පමණ යෝෂුවා කියන නායකයා යටතේ. මෙන්න ඔවුන් එම රටට ඇවිල්ලා එම රටේ පදිංචි වුණා. ඒ නිසායි ওই භූමි භාගයට ඊශ්‍රායෙල් රට කියලත් නම හැදිලා තිබෙන්නේ. යෙරුසලමෙහි අගනුවර වුණා. දැන් බයිබලයේහි මේ පිළිබඳව මනා විස්තර වෙනවා. මේ ඊශ්‍රායෙල් ජාතිය ජාතියක් විදිහට දෙවියන් වහන්සේ සමග යම් ගනුදෙනුවක් යම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණා. ඉතින් මේ සුවිශේෂී තත්වයක්. 1407 එසේ දේශයට ඇතුල් වුණා වූ මේ ජනතාව ක්‍රිස්තු පූර්ව මම මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව 740 පමණ වන තුරු එම දේශයේ ජීවත් වුණා. නමුත් ඊට පස්සේ ඔවුන්ව යලිත් මේ පිටරට එනම් විදේශී වූ ග්‍රහණයට ඔවුන්ව හසු වෙන්න පටන් ගත්තා. ඔවුන්ම දෙවියන් වහන්සේට අකීකරු වීමේ හේතුවෙන් බොහෝ පිළිම රූපවලට වැඳීමත් විවිධ ආකාරයේ දූෂිත වූ අක්‍රමිකතාවලට යටත් වීමත් නිසා ඔවුන් ආත්මික පරිහානියට පත් වෙලා ඔවුන්ව විදේශී බලවේගවලට යටත් වුණා. ක්‍රිස්තු පූර්ව 597 දී සම්පූර්ණයෙන්ම මේ ඊශ්‍රායෙල් ජාතිය විසිරුණු ලැබුවා. එහි ප්‍රධාන කොට්ටාසයක් වන යූදා ජනතාව එසේ විසිරුණු ලැබ බබිලෝනියට ගෙන යනු ලැබුවා නෙබුකද්නෙසර් කියන ලෝක අධිරාජ්‍යයා විසින්. ඉතින් බබිලෝනිය තමයි පළමුවෙනි ලෝක අධිරාජ්‍යය. අප එය පාසලේ පවා ඉගෙන ගන්නවා. එය ශුද්ධ වූ බයිබලයේ ලියා තිබෙනවා. මේ 597 එසේ විදේශගත වුණා වූ මේ ඊශ්‍රායෙල් ජාතිය යලිත් ක්‍රිස්තු පූර්ව 538 දී යලි තමන්ගේ මව් රටට නිජ භූමියට පැමිණෙන්නට අවසර ලැබුණා. අන්න එතනින් තමයි ඉරානය මේ පින්තූරුවට ඇතුල් වෙන්නේ. එනම් ඒ පූර්ව කාලයේදී ඉරානයට තිබුණා වූ නම තමයි පාර්සියාව. ඒ පාර්සියාවේ රජවන කෝරෙෂ් තමයි අනකරනු ලැබුවේ ඊශ්‍රායෙල් ජනතාවට නිදහස දෙනවා. ඔවුන් ගිහිල්ලා යෙරුසලමේ තමන්ගේ දෙවියන් වහන්සේට මාලිගාවක් ගොඩනගන්නට කියලා. මේ කතාව හරිම අපූරුයි. මේ කතාවේ සුලමුල ඔබට ශුද්ධ වූ බයිබලයෙන් කියවන්නට පුළුවන්. මෙය ඔබට මේ දෙවනි ලේකම් කියන ශුද්ධ වූ බයිබලයේ එක පොතක් තිබෙනවා. දෙවනි ලේකම් 36 වෙනි පරිච්ඡේදයෙන් ඔබට කියවා බලන්නට පුළුවන්. මා මීට කලින් කිව්වා වූ තොරතුරුත් ශුද්ධ වූ බයිබලයේ ලියා තිබෙනවා. මා ඔබෙන් ඉල්ලා සිටිනවා අනුපිළිවෙලින් උත්පත්ති 12 වෙනි පරිච්ඡේදය කියවා බැලුවොත් ආබ්‍රහම්ව කැඳවීම සඳහන් වෙනවා. උත්පත්ති 46 කියවා බැලුවොත් ඒ ආබ්‍රහම්ගේ පවුල මිසරයට යෑම පිළිබඳව සඳහන් වෙනවා. ඊළඟට මිසරයෙන් පිටත්ව ඒම පිළිබඳව කියවන්නට අවශ්‍ය නම් නික්ම යාම 12 වෙනි පරිච්ඡේදය කියවන්නට ඕනේ. ඊළඟට කානාන් දේශයට ඇතුල් වීම ගැන කියවන්නට ඕන නම් යෝෂුවා පළවෙනි පරිච්ඡේදය සිට කියවන්නට ඕනේ. ශුද්ධ වූ බයිබලය අපිට පහසුවෙන් කියවලා තේරුම් ගන්නට පුළුවන් වූ ග්‍රන්ථයක්. එය නිවැරදි. එය දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමග ඇති කරගත්තා වූ සම්බන්ධතාවයක් පිළිබඳව ලියා තිබෙන්නා වූ පොතයි. ඉතින් මෙසේ ක්‍රිස්තු පූර්ව 538 පමණ ඒ පාර්සියානු නොහොත් ඉරාන රජතුමාගේ අනකිරීමට පරිදි යලි තම නිජ භූමියට ආවා වූ මේ ජනතාව එහි බොහෝ කල් ජීවත් වුණා අවුරුදු 500කට වඩා. ඒ 500ක පමණ කාලයේ අවසානයේ තමයි ක්‍රිස්තු පූර්ව 5 දී පමණ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මාංශවත් වී මේ ලොවට වැඩම කළේ. ඉතින් ඒ කතාව අපි බොහෝ විට අසා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ සියලු මිනිස් සංහතියේම පාප වෙනුවෙන් දඬුවමක් ගෙවන පිණිස කුරුසයක් මත මරණයට පත් වූ ආකාරය. උන්වහන්සේ මලවුන්ගෙන් නැවත නැගිට මිනිසුන් බලාගෙන සිටින්නට ඇද්දී ස්වර්ගයට යලි නැගී ගියා. ඉතින් ඊට පසුව
අවුරුදු කිහිපයකට පස්සේ ක්‍රිස්තු වර්ෂ 70 දී යලිත් ඊශ්‍රායලය සහ මුලින්ම පොළොවේ හැම තැනටම විසිරී යන පිණිස ඔවුන්ව විසිරුවනු ලැබුවා. ක්‍රිස්තු වර්ෂ 70. දැන් මෙන්න ක්‍රිස්තු වර්ෂවලට කාලය පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 70 එසේ විසිර ගියා වූ ජනතාව බොහෝ පීඩනවලට යටත්ව ඔවුන් ඊටාම දුක් විඳීම් වලට යටත්ව අවුරුදු 2000කට ආසන්න කාලයක් ඔවුන්ට ජීවත් වෙන්න සිදු වුණා විවිධ රටවල් වල. ශ්‍රී ලංකාවේ පවා යුදෙවරු ජීවත් වූ බවට අපිට ඓතිහාසික තොරතුරු තිබෙනවා. නමුත් අවුරුදු 1950කට පමණ පසුව 1948 ඔවුන් යලිත් තම නිජ භූමිය ලෙස මේ පලස්තීන දේශයේ ඊශ්‍රායල් රට හිමි කරගත්තා. ඒක නිදහස ප්‍රකාශ කෙරුවා එම රටට ඔවුන්ගේ කොඩිය ඔසවා. මේ ඊටමත් අපුරු කතාවක්. මේ වාගේ තත්වයක් ප්‍රිය මිතුරු මිතුරියනි වෙන කිසිම ජාතියකට සිදු වෙලා නැහැ. මෙය ඊටමත්ම සුවිශේෂී. 1948 තම නිදහස ප්‍රකාශ කෙරුවා වූ මේ ඊශ්‍රායල් ජාතිය ඊට කුඩා කණ්ඩායමක් වෙලා තමයි හිටියේ. නමුත් 1967 දී දින 6 යුද්ධය කියලා යුද්ධයක් ඇති වුණා. දින 6යි යුද්ධ තිබුණේ. නමුත් ඊශ්‍රායල් ඊටාත්ම සුළු හමුදාවකින් සහ ඊටා සුළු ගුවන් හමුදාවක් පාවිච්චි කරලා ඒ මුළු ඊශ්‍රායල් දේශයට අවට තිබෙන්නා වූ රටවල් පරාජය කරමින් ඔවුන්ගේ සීමාවන් යලි පුළුල් කරගත්තා. ඒ අවස්ථාවේ තමයි යෙරුසලම ඔවුන්ට යලිත් අත්පත් කරගන්නට ලැබුණේ අවුරුදු 2500කට පස්සේ. ඉතින් ඊට පස්සේ දැන් අද දවස දක්වා කාලය ඇදී යනවා. 1973 තවත් යුද්ධයක් සිදු වුණා. යොම් කිපූර් යුද්ධය කියලා. ඒ ඊශ්‍රායල් වරුන්ගේ විශේෂ උත්සව දවසකදී පටන් ගත්තා වූ යුද්ධයක්. එයින් ඔවුන්ගේ දේශ සීමාවන් තවත් පුළුල් වුණා. ඉතින් දැන් අද වෙනකොට ක්‍රිස්තු වර්ෂ 2025-2026 සමයට දැන් ඇවිල්ලා තිබෙනවා. එදා මිතුරුව සිටියා වූ ඉරානය දැන් අද සතුරුව සිටිනවා. ඇයි ඒ? ඊට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඉරානය දැන් සම්පූර්ණයෙන්ම ඉස්ලාමීකරණය වුණා වූ රටක් බවට පත්වීම තමයි ඊට හේතුව. කෙසේ නමුත් දැන් මේ යුද්ධයක් සිදු වෙගෙන යනවා. සාම සාකච්ඡා සිදු වෙගෙන යනවා. ඉතින් මේ සියලු දේවල් මෙසේ සිදු වෙන අතරේ මේ පිළිබඳව අපි හොඳින් අවධානයෙන් සිටිමු. දැන් මම ඔබට ශුද්ධ වූ බයිබලයෙන් එක්තරා වගන්තියක් කියවන්ට යනවා. එය ලියලා තිබෙන්නේ දෙවෙනි සාමුවෙල් කියන පොතේ. ශුද්ධ බයිබලයේ කුඩා පොත් 66කින් හැදලා තියෙන්නේ. දෙවෙනි සාමුවෙල් 7:23 දාවිද් කියලා එවකට සිටියා වූ රජතුමා ප්‍රකාශයක් කරනවා මෙන්න මේ විදිහට. පොළොවේ මොන ජාතියක් ඔබගේ සෙනග වූ ඊශ්‍රායලට සමානද කියලා ඔහු දෙවියන් වහන්සේගෙන් අහනවා. ඒක කොයිතරම් අපගේ හිත ඇදගන්නා වූ වගන්තියක්ද. ඇත්තෙන්ම ඊශ්‍රායලට සමාන වූ තවත් පුදුම ආකාරයේ ජාතියක් නැහැ. ලෝකයේ ගැලවුම් කාර්යය වන යේසුස් වහන්සේ බිහි වුණෙත් ඊශ්‍රායලයෙන්ම තමයි. දැන් අද මේ ලංකාවෙන් 1/3 පමණ භූමි භාගයේ තිබෙන්නා වූ ඊශ්‍රායල් ලෝකේ ප්‍රධාන පුවත් මවන්නා බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේකම ඔබගේ අවධානයට ලක්විය යුතු දෙයක්. දැන් මා උත්සාහ කරනවා නුදුරු අනාගතයේදී ඔබට පැහැදිලි කරන්නට මහා අරුම පුදුම කතාවක්. එනම් 1948 මැයි මාසයේ 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඊශ්‍රායල් තම නිදහස ප්‍රකාශ කෙරුවා තම කොඩිය ඔසවා. ඒ දක්වා ඔවුන්ට කොහොමද එන්න පුළුවන් වුණේ? සියලු ජාතීන් අතරේ විසිර සිටියා වූ මේ ඊශ්‍රායල්ට මේ වගේ අවස්ථාවක් උදා වුණේ කොහොමද? තමන්ගේ නිජ භූමියට ඇවිල්ලා යලි තමන්ගේ කොඩිය ඔසවන්නට. ඒ කතාව හරි අපූරුයි. එයත් මම කෙටියෙන් ඔබට කියන්නට ප්‍රකාශ කරන්නට මම සැලසුම් කරගෙන සිටිනවා. ඉතින් මිතුරු මිතුරියනි, ඊශ්‍රායලි අතීතය ඒ ඉතිහාසය ඊටාම කෙටියෙන් මම ඔබට ප්‍රකාශ කෙරුවා. ඉතිහාසය කියවා බලා, ශුද්ධ වූ බයිබලය කියවා බලා ඔබට ඒ සඳහා දැනුවත් වෙන්නට මා ආරාධනා කරනවා. ඊශ්‍රායල් තුලින් බිහි වුණා වූ ලෝකයේ ගැලවුම් කාර්යය, එනම් ඔබගේ ආත්මයේ ගැලවුම් කරුවා වෙන
දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට මා ඔබට ආරාධනා කරනවා.